අද පොසොන් පොහොය දවස. ඉතින් මේ දවස් ටිකේම එක දිගටම වගේ අපිට වහිනවා. මම වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා උදෙන්ම ලොකු වැඩක් කරන්න පටන් ගත්තා. මොකද්ද මේ මගේ කොණ්ඩේ ගැට ටික කඩා ගන්න එක. මොකද මට දවස් 2-3ක ඉඳලා කොණ්ඩේ පීරන්න බැරි වුණා. හරියට ගැට ටික කඩලා මගේ කොණ්ඩෙට දැන් නම් මගේ අතින් කිසිම සත්කාරයක් කෙරෙන්නේ නැහැ ඇත්තටම. මං හිතන්නේ මේ තරම් හරි මට කොණ්ඩේ තියාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මං ඉස්සර කොණ්ඩෙට කරලා තියෙන දේවල් හින්දා වෙන්නේ නැති. ඊළඟට මං කුසියට ආවා කිරි එකක් හදාගන්න. කුසියත් හොඳටම අපිලිවෙල වෙලා තියෙන්නේ. ඉතින් අද කුසිය අස් කරගන්නත් ඕනි. ඉතින් අද අපි හිතාගෙන ඉන්නවා දන්සල් වල යන්න. ඉතින් අපේ අක්කලා කට්ටියම එනවා කිව්වා. දවල්ට කාලා හැම තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ ටිකක් හවස් වෙලා. දැන් මං උයන්නත් ඕනි. ඉතින් මං හිතුවා ඊට කලින් ගේ අතු ගාලා බුදුපාන පත්තු කරලම උයන්න යනවා කියලා. සිතේ දුක නැති වුණා හදන සසරක ගමන කෙලෙස් මුල් වෙනසුනා මේකත් මං කරන්න ගොඩාක් ආස දෙයක්. තින්ගේ ඇතුළට විතරක් නෙමෙයි මිදුලටත් මේ විදිහට සුවඳ දුම් අල්ලගත්තාම මුළු දවසම හරිම සිරියාවන්තයි. ඊළඟට මම ඉක්මනින්ම උයාගත්තා. බෝංචි මාළුයි පරිප්පුයි ගොටුකොළ සම්බෝලයි තමයි අද හැදුවේ. අපි දවල් 2:03ට විතර යන්න පිටත් වුණා. දවස් 6 විතර වෙනකොට ආයිත් ආවා. ඉතින් දැන් මේ ආවේ රැයට කෑම ගන්න. රත්නපුරේ අය ගොඩක් වෙසක් එකට වඩා පොසොන් උත්සවය තමයි සමරන්නේ. ඉතින් පොසොන් කලාපෙකුත් තියෙනවා. ඉතින් අද අපිට පරක්කු වුණ හින්දා දැන් මහන්සි ආයිත් යන්න. ඉතින් අපි වෙන දවසක ඒක බලන්න යනවා කියලා හිතාගෙන ගෙදර ගියා. ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.